ජීවිතේ අමාරුම තැන්වල පැලවුණොත් ජීවිතේ අමාරුම තැන්වල පැලවෙන මිනිස්සුන්ට ඊට පස්සේ මේ පැවැත්ම සදාකාලික වෙනවා. ඒ නැත්නම් කාලාන්තරයක් පවතිනවා. මේ පිටිපස්සෙන් පේන්නේ තන්තිරිමලේ අෂ්ටඵල බෝධීන් වහන්සේ. මේකේ අතීත කතාවේ තියෙන්නේ තිවක්ක බමුණා ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මපු වෙලාවේ පැන නැගපු අංකුර 8න් මෙතන මේ එක රාත්‍රියක් ගත කරා කියලා කියන්නේ. එකෙන් එක අංකුරයක් මෙතන රෝපණය කරනවා. රෝපණය කරා කියලා කියනවා. ඒ වගේම මේක මේ ආශ්චර්යයෙන් මෙතන රෝපණය වුණා කියලා කියනවා. හැබැයි මේකේ තියෙන්නේ අක්කර 200ක විතර සම්පූර්ණයෙන් පැතිරිච්ච ගල් තලාවක්. මෙන්න මේ ලස්සන ගල් තලාවේ තමයි මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. අවුරුදු මං හිතන්නේ 2000කට අසන්න කාලයක් නිරුපද්‍රිතව තියෙනවා. මේ කතන්දරෙත් එක්ක මෙතන හරි ලස්සන වයිබ් එකක් තියෙන. හරි ලස්සන ඇඟට දැනෙන හොලඟක් තියෙන හරිම ලස්සන තැනක්. ඉතින් මට මෙතනට ආපු වෙලාවේ මතක් වුණේ අර අමාරුවෙන් හරි රෝපණය වුණාම කාලාන්තරයක් ඒ වගේ කෙනෙකුට පවතින්න පුළුවන්. ඒ නිසා ජීවිතේ අමාරුම තැන්වල පැලවෙන්න අමාරුම තැන්වලත් අල්ලගෙන ඉන්න ඕගොල්ලන්ටත් ශක්තිය ලැබෙන්න ඕනි. ඉතින් මට තන්තිරිමලේ ආවම මතක් වෙන හිතට දැනෙන දේ තමයි කතන්දරේ.